है b කොටසනේ b එක. ඒතර මේක සාපේක්ෂ ප්‍රවේග ගාන b. ඒතර ඒ දිනවලට ගඟක් තියෙන්නේ. මේ පාර ගංගක ගානක් කියලා දී. හරි ඔබ. ඒතර ගඟේ පළල අපිට කියනවා a කියලා. මෙයා යන්නේ u ගෙන්ලු. එතන c ලක්ෂයක් තියෙනවා. එයා තියෙන්නේ 2ක් a දුරින් cb. එතන a මේක a දුරින් නේ. ඒක හරිනේ. ඒ පළල a. එතකොට එක්කෙනෙක් යනවා කියන කවුද මෙතන ඉන්නවා කවුද B ලක්ෂයේ ඉන්නවා BC දෙකක් කියන පරිදි P හා බෝඩ් to P ඉන්නවා මෙතන ඉන්නවා Q අන්න ඔය දෙකේ ඉන්නවා ඊට පස්සේ කවුද ඉන්නේ මෙතන AC දිශාවට යනවා කියලා කියනවා කවුද මුලින්ම P නේ ඒතර මේ විස්තර ටික අපි දාගමු මොකක්ද තියෙන්නේ මුලින්ම BC දෙකක් කියන පරිදි P හා Q බෝඩ් දෙක තියෙනවා A හා B දෙක මොහොතේ තියෙනවා. එතන මේක දෙකක් මූල 5ක් Q සාපේක්ෂව විතර P බෝඩ් to ජලයට සාපේක්ෂව මම ජලය ගන්න W කියලා ගන්නවා ජලය. අපි හඳුන්වන්න ගන්න එක. ඒතර කවුද ඉන්නේ පොළොවට සහ ජලයට සාපේක්ෂව P. එයා යනවා කියලා දීලා තියෙනවා ජලයට සාපේක්ෂව P බෝඩ් to ජලයට සාපේක්ෂව දෙකක් මූල 5ක් ගන්න වේගෙන් මම මේ පැත්තට AC දිශාවට යනවා. ඒතර මේක ඇල්ෆා කියලා දාගත්තොත් එහෙම මේ දිශාවට මෙයා දෙකක් මූල 5ක් Q වේගෙන් යනවා. ඇල්ෆා කෝණයක් ගන්නද. හරි. ඔන්න. එතකොට හරි. ඊට පස්සේ කවුද න්යාය? එයාගේ විශාලත්වය දීලා දිශාවක් දීලා. ප්‍රේ AC දිශාවට ගමන් කරයි. Q බෝට්ටු අකා Q ගණනක් දීලා. පොළොවට සාපේක්ෂව Q දීලා තියෙන්නේ නැහැ. ජලයට සාපේක්ෂව Q දීලා. එයාගේ විශාලත්වය මූල දෙකක් Q කියලා දීලා. එතකොට ජලයට සාපේක්ෂව මූල දෙකක් වේගෙන් පොළොවට සාපේක්ෂව දීලා. එයාගේ පොළොවට සාපේක්ෂව මෙයාගේ දිශාවක් දීලා නැහැ. වේගය විතරයි දීලා තියෙන්නේ. හරි. අපිට දෙන්නේ මූල දෙකක් q ප්‍රවේගයෙන් AC p අපිට කියන q බෝට් එක ජලයට සාපේක්ෂව මූල දෙකක් q වේගයෙන් පොළොවට සාපේක්ෂව b a දිශාවට. එහෙනම් මේක පොළොවට සාපේක්ෂව q කියන එක නා b a දිශාවට. කියන්නේ ඉහළට. එයාගේ දිශාව දීලා. ඒකත් හරි. ඊට පස්සේ එකම රූපය යන p හා q ඔය දත්තිය තමයි දෙන්නේ. දැන් එකම රූපය අඳිනකොට p හා q. හරි. ආයෙ මොකුත් දීලා නැහැ. බලමු. එතකොට පොළොවට සාපේක්ෂව ජලයක් දීලානේ. එකත් උන දාගමු දත්ත වලට. පොළොවට සාපේක්ෂව ජලය. එයා u වේගයෙන් මේ පැත්තට කියලා දීලා. හරි? ඔය ටික දාගත්තා. දැන් එනවා කවුද මේකේ? පොළොවට සාපේක්ෂව අපිට ඕන p. එහෙනම් සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ දානවා. දැන් මම කවුද දෙන්නේ? ජලයට සාපේක්ෂව p එනවා. පොළොවට සාපේක්ෂව ජලය එනවා. ඔන්න. ඒක දැම්මම කවුද දෙන්නේ මේකේ? ජලයට සාපේක්ෂව p. ජලයට සාපේක්ෂව ඔක්කොම දීලානේ මේ පැත්තට ඇල්ෆා කෝණයක් කාණතව. ඔන්න ඔහම මේ පැත්තට දෙකක් මූල 5ක් q වේගෙන් ඇල්ෆා කෝණයක් අරත මෙහෙට යනවා. ඒත් එක්කම පොළොවට සාපේක්ෂව ජලය මේ පැත්තට u ගෙන් යනවා. ඒතර මේක x දාගම මෙයා y දාගම මේක y z එතන z එක වගේ දාගන්න. එයා හරි. ආයෙ මට උන සාපේක්ෂ ප්‍රවේග මොකදනේ පොළොවට සාපේක්ෂව q ගෙත් අපි යොදන දාගමු. කවුද එන්නේ යාගෙත් පොළොවට සාපේක්ෂව q ජලයට සාපේක්ෂව q අපි දාමු ජලයට සාපේක්ෂව q දාන. පොළොවට සාපේක්ෂව ජලය. අන සාපේක්ෂ ප්‍රවේග මූල ධර්ම එයාටත් දැම්මා. දැන් අපිට එනවා කවුද? මේකේ පොළොවට යන දිශාව දිලා ඉහළට යන්නේ. ඒක දන්නවා. ජලයට සාපේක්ෂව q මූල දෙකක් q කියලා විශාලත්වය දන්නවා. පොළොවට සාපේක්ෂව ජලය මේ පැත්තට pq. අන්න මේකේ pq කියන්නේ මේකේ x එනවා y එනවා. මේක yz දෙක කියලා මම ගන්නවා. මේකේ xz දෙක වෙනවා. මේකත් x මේකත් xz එක වෙනවා. ආරම්භක ලක්ෂය x අවසාන ලක්ෂය z2. හරිද? ආරම්භක ලක්ෂය x අවසාන ලක්ෂය z2. ඔන්න. දැන් එකම ත්‍රිකෝණය අපිට අදින්න කියනවනේ. අදිමු. හරි? අපිට කියනවා මේකේ p හා q ප්‍රවේග ත්‍රිකෝණ දලසනා අඳින්නලු. p හා q චලිත සඳහා ප්‍රවේග ත්‍රිකෝණ වල දලසනා අඳින්නේ එකම රූපයක. එකම රූපයක කියලා කියනවා. එහෙනම් මම එකම රූපය අඳිනවා. මේක උතර xy කියන්නේ මේ පැත්තට දාන්නම්. xy මේ පැත්තට මේක මේක අනගමු. x y. එතකොට මේක u. අපි ඒක දන්නවා. එතකොට y ගෙන් පටන් ගන්න මේ පැත්තට ඇල්ෆා කෝණයක් ගන්නකොට මෙහෙම එනවා. ඇල්ෆා කෝණයක් ගන්නකොට මෙයාගේ මේ දිශාවට දෙකක් මූල 5ක් q කියලා එනවා මෙයා. ඒකත් හරි. ඊට පස්සේ මෙයාගේ වුණා අපි බලමු දෙකක් මූල 5ක් q cos ඇල්ෆා. එතකොට මේකේ ඇල්ෆා අපිට හොයාගන්න පුළුවන් නේ. කවුද ඉන්නේ cos ඇල්ෆා නැත්නම් මේක ඉන්නේ tan ඇල්ෆා නේ. මේක මෙයත් ඇල්ෆා වෙනවනේ. සම්මුඛ පාදයේ a මෙයා දෙකක් a. එහෙනම් රූපය ඇසුරෙන් මට ගන්න tan ඇල්ෆා සමානයි. කවුද ඉන්නේ සම්මුඛ පාදයේ a මෙයා දෙකක් a එනවා. එන a බෙදීම දෙකක් a වෙනවා. එන උත්තරේ භාගයයි. එහෙනම් මට ඇසුරෙන් ගන්න පුළුවන් කවුද? tan ඇල්ෆා දන්නවනම් sin ඇල්ෆා cos ඇල්ෆා ගන්න පුළුවන්. එහෙනම් sin ඇල්ෆා සමානයි කවුද ඉන්නේ? අපිට මේකේ උනන් ත්‍රිකෝණය හදමුටක් ගාලා මෙයා ඇල්ෆා නම් සම්මුඛ පාදයේ වෙනවා a වුණා.
බද්ධ පාදේ දෙකක් කියුණා. එහෙනම් මෙයා එනවා කවුද? 5ක් මුල 5ක් කියනවනේ. එහෙනම් මෙතන එනවා කවුද? sin alpha කියන්නේ සමග පාදේ එකයට මුල 5යි. cos alpha කියන්නේ දෙකයට මුල 5යි. ඔන්න ඔය දත්ත ටික අපිට එතනින් ගන්න පුළුවන්. හරිද? ඒකත් හරි. ඊට පස්සේ මේක අපි බලනවා මම එහෙනම් බලනවා දෙකක් මුල 5ක් cos alpha කියන්නේ කීයද කියලා. මොකද මේක මෙයා පහු කරනවද නැද්ද? ඔයාලා දන්නේ නැනේ. එතන පහු කරන්න ඕනේ. දෙකක් මුල 5ක් නිකන් බලනවා cos alpha පැත්තක ලියලා බලමු. සමානයි කවුද දෙන්නේ? දෙකක් මුල 5ක් කිව් cos alpha කියන්නේ cos alpha දෙකේ මුල 5යි. ඒතර 4ක් කිව් වෙනවා. ඒ කියන්නේ මේක 4ක් කිව්නේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මෙහි 4ක් කිව් වෙන්නේ. මෙහෙම ගත්තොත් මේ දිග 4ක් කිව් වෙන්නේ. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ එහෙනම්. මෙයා මේ වගේ දික් වෙනවා. ඒතර ඒ විදිහට මට බලන්න ගන්න පුළුවන් කවුද? xy හරි yz දෙක හරි. ඊට පස්සේ ආයෙ මට ගන්න පුළුවන් කවුද? xy හරි yz දෙක තියෙන්නේ මූල දෙකක් කිව්ගේ. y ගෙන් පටන් ගත්තා. එයා ඉන්නේ මූල දෙකක් කිව්ගේ. ඒතර මේ වගේ අන්න ඔහොම ඉන්නේ නේද? ඒතර මෙයා මේ දිශාවට ඉහළට තියෙනවා දිශාව. එතන මේ ආවෙන දුර තමයි අපිට කියන්නේ කවුද? YZ දෙක. මෙතන තියෙන Z දෙක. මම මේ හිතනක් ගන්න Z දෙක. ඔව් එතකොට මේක අපිට කියනවාද මේක මුල දෙකක් කියුණු. එතකොට ඕන මෙයා එකපාර ලියන්න පුළුවන් මේක වෙන මේක U නේ. එහෙම ගන්න පුළුවන්. XZ දෙක. එකපාර ලම්බකයි ඍජු කෝණ ත්‍රිකෝණයක් නේ. අපිට ඕන ගන්න ඍජු කෝණ ත්‍රිකෝණ අපි දාමු මේක නේ. එතකොට තෙන්ට ආවා. එතකොට මේකත් හැදලිමුකෝ. තෙන්ට ආවා මෙයා. ඔන්න ඔහොම තමයි ඉන්නේ. හරි. ත්‍රිකෝණ ටික හරි. එතකොට අපි මුලින්ම අහන්නේ ඊට පස්සේ මොකද්ද ගානේ? දැන් ඔය උතෙන්ට නිකන් හදුවා නම් නියමයි. ඒද මෙතනට නිකන් අපි ගාන හදාගත්තාම ත්‍රිකෝණ දෙක ඇඳලා මේ ගාන ගත්තා නම් නියමෙම තියෙනවා දැන් වැඩි. හරි. හරි. ගාන හදා ගන්න පුළුවන්. දැන් ඊට පස්සේ තියෙන්නේ ජ්‍යාමිතිය. p හා q අංශවල චෛතසික ප්‍රවේග ත්‍රිකෝණ දර්ශන. පොළොවට සාපේක්ෂ p ගේ ප්‍රවේගය යත් පොළොවට සාපේක්ෂ q ගේ වේගයත් අහනවා. දැන් q වේගය ගැන හරිනේ u කියලා හංගගෙන ඒකට උනා අන්තිමට දාමු. පොළොවට සාපේක්ෂ p ප්‍රවේගය. ඒතර p එක වැලෙමු. ඒතර p මෙයා u මෙයා දෙකක් මුල පහක් කියව නම් පාකෝප අවස්ථාවෙන් දන්නවනේ මෙහෙම සීන් එකක් මේ. අපි දන්නවා මෙයා අපි ගත්තොත් එහෙම a මේක b මේක c කෝණය කියලා ගත්තොත් එහෙම දන්නවා සුපුරුදුම් කරන්නේ මෙයා c මෙයා a වෙනවා මෙයා කවුද වෙන්නේ b වෙනවනේ අපිට නම් කෙලිම ලියන්න පුළුවන් කවුද a වර්ග සමාන එකකටද මේකට උනා මේ පාදෙම ගමු c වර්ග සමාන එකකටද c වර්ග සමානයි a වර්ග ධන b වර්ග ඍණ දෙකක් ab cos c නේ හරි ඕකෙන් අපිට ගන්න පුළුවන් c වර්ග ඒ විදිහට මේ බාර මේකේ අවස්ථාවේ C හොයන්න මට ඕන පාකෝප අවස්ථාවේ මෙන්න මේ පාදයක් කෝණයක් පාදයක් දානවා සම්මුඛ පාද ගන්න පුළුවන්. ඒතර ඔන්නෝම තමයි cos ප්‍රමේයය. හරිද? cos ප්‍රමේයය මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. ඉතින් ඒක දන්නවනම් මේක එකපාර ගන්න පුළුවන් xz එක. එකපාර ගන්න දන්නේ නැත්නම් අපිට අපි මේ cos ප්‍රමේයය ආපු විදිය කතා කරන්න ඕන. මොකද්ද නේ? ලම්බකයක් ගහගෙන නේ. ලම්බක අරන පයිතගොරස් දාන්න. පයිතගොරස් ඇසුරෙන් මේක ගත්තේ. මෙහෙම ගන්න පුළුවන් නැත්නම් අපිට පුළුවන් ලම්බකයක් ගහගෙන ගන්න හදන්න පුළුවන්. මම ක්‍රම දෙකකට හදලා පෙන්නන්න. හරි? ඒතර මේකේ පළවෙනිට මම ගන්නම් cos ප්‍රමේයය. මම දානවා ත්‍රිකෝණෙට මේ ත්‍රිකෝණෙට කවුද එන්නේ? cos ප්‍රමේය. cos ප්‍රමේය ගත්තාම කවුද එන්නේ? මේකේ x z x y z නේද? x z එක y ත්‍රිකෝණයට දානවා cos ප්‍රමේය. දැන් cos නීති හරි දැම්මා. cos ප්‍රමේය දානවා. එතන මම වදන්නේ cos ප්‍රමේයෙන් cos alpha සමාන නැත්නම් අපිට දෙනවා මේකේ දෙන x z එක වර්ගය සමානයි. කාටද? u වර්ග ධන. මෙයාගෙත් කවුද එන්නේ? දෙකක් මූල පහක් u වල වර්ගය ඍණ කවුද එන්නේ දෙකක් u දෙකක් මූල පහක් u ගුණ කිරීම cos alpha අන්න ඔකනේ එතන cos alpha කියන්නේ කවුද දෙක බෙදීම මූල පහක්. එතන මෙතන 21ක් u වර්ග කියනවා 2 වරක් 5 10යි. එතන 4 වරක් 5 20යි 20යි 21ක් u වර්ග. මෙයා කියනවා 2 වරක් 2 4යි 4යි u වර්ග 4යි මූල 5යි u වර්ග 5යි u වර්ග cos alpha එනවා 2ට මූල 5ක් කැපිලා යනවා. 4 2 8යි 20 ගණන් ගියාම 13ක් u වර්ග වෙනවා. එහෙනම් 13යි මූල u වෙනවා. xz එක. ඔය වගේ සරලව ගන්න තිබ්බා මෙයා. මග්නේසාදයට පොළොවට සාපේක්ෂව අපිට උනකද පොළොවට සාපේක්ෂව මේ ගත්තේ කාගේද p ගේ. p ගේ විශාලයි බිඳුවට ප්‍රවේගය විශාලයි බිඳුවට. එනම ධනයක් ගත්තේ හින්දා. අන්න මග්නේසාදයට එයා දැම්මා. පැයද මං කියන එක? ඔන්න. ඔය කතන්දරේ හරි. ඔහොම ගන්න පුළුවන් සරලව. දැන් මෙහෙම ගන්න නැතුව අපිට වෙන්න පුළුවන් සංකීර්ණ වැඩේ කරගන්න. බෑද? දැන් මම මේක ලේසියෙන් දාලා XZ හොයන්න පුළුවන්. ඒ විදිහට මම දිශාවත් හොරේ ඉන්න දිශාව ගන්න පුළුවන් මේක මම ගන්න මේක තිරසට මේක ආනති බීටා වගේ. අර ගැලපදින මේක බීටා දාගත්තා. එතකොට මේක දැන් අපි දන්නවා කීයද මූල 13ක් කියුනේ ඒක දන්නවනේ දැන්. ඔන්න. මූල 13ක් කිව් වෙනවා. දැන් මේක දෙකක් මූල u. එතන අර බලන්න මෙන්න මේ උස්ස මේ බලන්න.
මෙයාව එකපාර බලන්නේ මූල 13ක් q sin බීටා ඒ වගේම දෙකක් මූල 5ක් q sin බීටා දෙකම එකම උසනේ මේ උසනේ හරිද මූල 13ක් q sin බීටායි සමානයි මූල දෙකක් මූල 5ක් q sin alpha දෙකම සමානයි ඉතින් එහෙනම් ඒ දෙක සමාන කරලා අපි ගමු බීටාට උත්තරේ හරිද එතන මම ගන්නවා කවුද එන්නේ ගමු කවුද එන්නේ මූල 13ක් u මම දානවා sin බීටා සමානයි ඔය sin ප්‍රමේය දානවා වගේම සීන් එකක් කරන්නේ හරි ඒක දාලා ගන්න පුළුවන් දෙකක් මූල 5ක් q මම මේ විභේදනයක් කරන්නේ u sin alpha මේ එකම පාදයට සමානයි හරි ඒතර යා සමානයි කවුද දෙකක් මූල 13ක් u sin බීටා දන්නේ නැහැ මම බීටානේ මට හොයාගන්න ඕනේ sin බීටා මම දන්නේ නැහැ හැබැයි දෙකක් මූල 5ක් q මම දන්නවා sin alpha කවුද ඉන්නේ එකයට මූල 5යි මේ sin alpha සමානයි කවුද එකයට මූල 5යි එයා මම දන්නවා ආදේශ කරා මූල 5ට මූල 5 කැපුවා u ට u කැපෙනවා එහෙනම් කවුද ඉන්නේ sin බීටා සමාන වෙනවා කවුද දෙකයට මූල 13 අර දෙකයට මූල 13ක් වෙනවා හරිද එතන sin බීටා හරි ඒක මේකෙන් ඕන අපිට cos බීටා tan බීටා ඕන එක ගන්න පුළුවන් හරි දැන් මේක දිහා යම ඕන වුණොත් මේක හරව ගන්න ඕනේ දැන් ඕන දිශාව අපිට ඕන බීටා සමානයි ඕන l tan වලින් දෙන්න හරි බීටා සමානයි කවුද ඉන්නේ sin inverse දෙකයට මූල 13ක් වෙනවා කොහොමද එතන මේකේ අපිට පොළොවට සාපේක්ෂව q ගේ p ගේ අපිට ඕනුනේ ප්‍රවේගය සහ විශාලත්ව දිශාවනේ. ඒතර මෙයාගේ මොකක්ද වෙන්නේ මේ දිශාවට බීටා කෝණයක් ආනතව බීටා කෝණයක් ආනතොම හරි මූල 13ක් u ප්‍රවේගයෙන් එනවා. ඒතර බීටා සමාන දෙන්න sin inverse කවුද දෙකයට මූල 13යි කියනවා. ඔන්න උත්තරේ ඔක තමයි අවසාන උත්තරේ. ඔන්න අපි දිශාවක් දැම්මා විශාලත්වයක් දැම්මා මේ දිශාවට තමයි මෙයා ඔන්න යන්නේ. පැහැදිලිම කියන xz එක. එයා හොයලා ඉවරයි. දැන් ඔය විදිහට මට පුළුවන් මේක දෙවෙනි ක්‍රමයට හදන්න. හරි? ඒතර මේක නම් දිශාව නම් මේක ලේසි. මේක හොයන විදිය. හරි? මේක හොයන විදිය. දෙවෙනි ක්‍රමයකට. හරි. දැන් කවුද අපේ කොට්ටුමේ හැදෙන විදිය? කොහොමද යන්නේ මේ ඍජුකෝණ ත්‍රිකෝණය අපි ගමු. හරි? ඒතර මෙයාගේ ඍජුකෝණ ත්‍රිකෝණයක් මම නිර්මාණය කරගන්නවා මේ විදිහට මෙතනින්. හරි? ඒතර මෙයා යනවා u sin alpha මෙයා. ඒතර u sin alpha කියන්නේ කවුද? u sin alpha කියන්නේ එකට මූල 5යිනේ. එකට මූල 5යි නේ මෙතන මූල 5ක් එනවා. ඊට පස්සේ cos alpha කියන්නේ කවුද මේකනේ u cos alpha මෙයා. ඒතර එයා මොකක්ද දෙන්නේ මේ දුර. මේ දුර එනවා u cos alpha. මට ගත්තාම u cos alpha එන්නේ. එහෙනම් cos alpha සමානයි කවුද? දෙකයට මූල 5යි. එහෙනම් තමයි u දෙකයට මූල 5යි. එහෙනම් මෙයාගෙන් දෙකයට මූල මේ සම්පූර්ණ දුර තමයි තියෙන්නේ කවුද? මේ සම්පූර්ණ දුර අපිට දීලා තියෙනවා. මේ සම්පූර්ණ දුර අපි දන්නවා. මෙන්න මේ සම්පූර්ණ දුර තමයි මේ තියෙන්නේ. දෙකක් මූල 5ක් q. හරිද? එහෙනම් එයාගෙන් මට පුළුවන් දෙකක් මූල 5ක් q ගෙන් අඩු කරන්න පුළුවන් මෙන්න මේ ආපු u cos alpha කියන කෑල්ල. ඒතර මේ කෑල්ල නේද මේක ලම්බකයිනේ. එහෙනම් මේ ත්‍රිකෝණෙ ඊට පස්සේ මම පයිතග්‍රස් දාලා ගේම හදනවා. හරිද? එතකොට xz එක ගන්න පුළුවන්. හරිද? xz එක ගන්න පුළුවන්. එච්චරයි තියෙන්නේ. හරි? ඒක ගමු. කවුද එන්නේ? මෙයාගේ මට දෙකක් මූල 5ක් u ගෙන් අඩු කරනවා. දෙකක් q බෙදින් මූල 5ක්. එතන එනවා කීයද? 10යි. 5 තරක් 5 මූල 5යි මූල 5යි කීයද? 5යි 2 5 10යි 10න් දෙකෙම 8ක් q බෙදින් මූල 5ක් එනවා. එන්නේ මේ දිග. මෙයා. හරිද? එයා එනවා. ඒතර මේ දිග මම දන්නා නේද 8ක් මූල 5ක් q. ඒතර මෙන්න මෙතන ඉඳන් මෙතන දිග 8ක් මූල u මූල 5යි. එහෙනම් මම දානවා මෙන්න මේකට දැන් x z එක කාටද l වගේ දාගමු. x z එක x z එක l ත්‍රිකෝණයට පයිතගරස් දානවා. පයිතගරස් ප්‍රමේය. ඒතර මේ අර cos ප්‍රමේය සින්න එක තමයි කරන්නේ. හරි? වෙනසක් නැහැ. ඒතර කවුද මේකේ x z එක l ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දැම්මහම කවුද එන්නේ? මෙයාගේ දුර දන්නවා අපි කවුද එන්නේ මට ඕන x z එකේ වර්ගය ඕන. එයා සමානයි 8ක් u වල බෙදීම මූල 5 සම්පූර්ණ වර්ගයේ දන මේ පාදේ u sin alpha න u බෙදීම මූල 5 වර්ගය. ඒතර කවුද එන්නේ මෙතන 64 බෙදීම u වර්ග බෙදීම 5යි දන u වර්ග බෙදීම 5යි. එහෙනම් 65යි u වර්ග බෙදීම 5යි. ඒත් කවුද? 13 u වර්ග බෙදීම 5යිනේ. 13 u වර්ගනේ 13යි u වර්ග 65 5 13යිනේ. ඒත් වර්ග මූල දෙපැත්තම ගත්තාම xz එක එතන 13ක් u වර්ග ආව. එතකොට අන්තිමට xz එක සමානයි කවුද? 13ක් u වෙනවා. අරකමයි. එතකොට මේ විදිහට දෙන්න ඕන. හරිද? අන්න. එතකොට ඕකෙත් දාන්න පොළොවට සාපේක්ෂව p විශාලයි බින්දුවේ තමයි මේ කතන්දරේ ගත්තේ මම නිසා දැන්. හරිද? ඔය ක්‍රමයට හදුවත් කමක් නැහැ. කැමති ක්‍රමයකට හදන්න බැහැ නේද? ඔය ක්‍රම දෙකෙන් ඕන එකකට වාඩි හිතෙන්න පුළුවන් විභාගෙදී. තව ක්‍රම හිතෙන්න පුළුවන් හරි.
මේ ප්‍රශ්නේ තව ක්‍රමයක් දෙන්න පුළුවන්. මේ මට හිතුණු ක්‍රම දෙක. හරිද? ඔය ක්‍රම දෙකෙන් ඕන එකකට හදන්න පුළුවන් ඔයාලට ගන්න. ඊට පස්සේ දැන් අපි දිශාවත් දානවා දිශාවත් දන්නවා. ඒ විදිහට අපිට දැන් අපිට ඊළඟට කියන්නේ කවුද? p ගෙත් කියනවා. මේ ටික මකනවා. හරිනේ උරුන් ගමු ආයේ. තෙන්දාම පොළොවට සාපේක්ෂව QL ලියන්න බෑ කියලා නේ අපි. එහෙනම් XYZ එක ත්‍රිකෝණයට දානවා. මොකක්ද දාන්නේ? පයිතගරස් ප්‍රමේය. පයිතගරස් ප්‍රමේය දාමු. දැන් මම මොකක්ද දෙන්නේ? එයාගෙනවා කවුද? YZ දෙක වර්ග සමානයි කාටද? XZ දෙක වර්ග ධන. කවුද දෙන්නේ? YX වල වර්ගයට. එහෙනම් මට ඕනේ XZ දෙක වර්ගනේ. YZ දෙක වර්ග දන්නවා දෙකක් Q वर्ग मैं XZ දෙක वर्ग දන්නේ मैं ආයනවද U वर्ग මේක දාන්න ඕනේ මම නිකන් දැම්මේ U वर्ग සමානයි XZ දෙක वर्ग. ඒතර කවුද නේ XZ සමානයි XZ දෙක සමානයි U වෙනවා. ඒ කියන්නේ කවුද? පොළොවට සාපේක්ෂව Q විශාලයි බිඳුව හින්දානේ මේ මක් නිසාද? එහෙනම් පොළොවට සාපේක්ෂව Q කියන එක නා සමානයි කාටද නේ U ට. ඔන්න. ඒතර විශාලත්වය විතර අහන්නේ වේගයනේ අහන්නේ. ඔන්න. විශාලත්වය විතර දැන් දිශාව අපි දන්නවා ඉහළට කියලා. මේ අපි අහන්නේ Q චලිතයේ ප්‍රවේගය ත්‍රිකෝණය දර්ශනයෙන්ද P ගේ ප්‍රවේගයත් පොළොවට සාපේක්ෂව Q ගේ වේගයත් අහන්නේ. උතරන්න ප්‍රවේගය හෙව්වා වේගය හෙව්වා. පය දෙකයිල හරි. ඊට පස්සේ අපි අහනවා Q ට සාපේක්ෂව P ප්‍රවේගයේ දිශාව හොයන්න ඕනේ. එහෙනම් Q ට සාපේක්ෂව P සාපේක්ෂ මූලධර්ම දාමු. සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයෙන්. දැම්මා. කාටද ඕනේ? Q ට සාපේක්ෂව P තමයි ඕනේ. එහෙනම් දැන් හෙව්වේ මොකද්ද? පොළොවට සාපේක්ෂවනේ. එහෙනම් පොළොවට සාපේක්ෂව P දාන කවුද දෙන්නේ? අන්න Q ට සාපේක්ෂව පොළොව. ඔහොම එනවා. සාපේක්ෂ ප්‍රවේග මූලධර්ම දැම්මා. දැන් මෙයාගේ පොළොවට සාපේක්ෂව P. පොළොවට සාපේක්ෂව P යන්නේ මොකද බීටා කෝණයක් ගන්නකොට මෙහෙමනේ XZ එක. දැන් මෙයා එනවා මේට අන්න බීටා කෝණයක් ගන්නතව XZ එක. නේද? පොළොවට සාපේක්ෂව P ආවේ. කවුද ආවේ? XZ එක නෙමෙයි. XZ එක පොළොවට සාපේක්ෂව P මේ. පොළොවට සාපේක්ෂව P සමාන XZ එක. දැන් මම නම් පාවිච්චි කරේ කොට් ප්‍රමේය මේ මම තව ක්‍රමයක් පාවිච්චි කරා හිතුන එකක් නේ. හරි. ඒතර ක්‍රම දෙකටම හදලා පෙන්නනවා මේකෙදි. පොළොවට සාපේක්ෂව P යන විශාලය සමාන පොළොවට සාපේක්ෂව P තමයි XZ එක කියන්නේ. එහෙනම් ඒක හරි. ඒතර මේ දිශාවට බීටා කෝණයක් ආනතෝ ධන. ඊට පස්සේ Q ට සාපේක්ෂව පොළොව. ඒතර පොළොවට සාපේක්ෂව කියන ඉහළට U එහෙනම් මේක පහළට. ඒතර මේක Z2 තියෙන අර වගේ. ඒකම තමයි Z2 X. Z2 X Z2 ත්‍රිකෝණය. ඕක නෙවෙයි කියන්නේ මේක. මේකනේ. ඒතර මේ මෙන්න මේ ත්‍රිකෝණය මෙන්න මේ දෙකෙන් තමයි කවුද Z2 Z2 තමයි අන්තිමට අපි මොකක්ද දෙන්නේ Z2 Z2 තමයි අපේ Z2 Z2 තමයි අපේ සම්ප්‍රයුක්තය. හරි. ඒක මෙයා. මේකනේ. එනේ එයා හොයන්න තියෙන්නේ. එයාගේ අපි දිශාව විතරයි වුණා මේක ගමු ගැමා කියලා. මෙයා විතරයි වුණා අපිට. දැන් ඒ ගැමා ගන්න බාන්න මෙතන අපි දන්න දේවල් බලමු. අපි දන්නවා මූලධර්ම 13ක් Q කවුද ආවේ sin බීටා. කියන්නේ මේ උස මේ sin බීටා හොයාගත්ත නැත්නම් මෙතන මූල දෙකක් 2.5 Q sin alpha. ඒතර ඒ කියන්නේ මූල පහේ 2ක් Q කියලා මේක ඇලාව මේ. ඒතර මේක ඇර 2ක් Q කියලා හොයාගෙන ඉවරයි. මෙන්න මේ දුර. ඒතර මේකම පැත්ත කැන්දොත් එහෙම ත්‍රිකෝණය මේ වෙන්නේ මේ පැත්තට ආවා අපිට කවුද Z2 මේක U මේ පැත්තට X ආවා. මේ ඇවිල්ලා මෙහෙම මේ පැත්තට මේක බීටා තියෙනවා. හරි. බීටා තියෙනවා ඔහම. ඒතර මෙහෙම ඇන්දොත් මේ දුර ආව මොකද්ද අපිට 2ක් Q කියලා. දැන් මේක 2ක් Q. මේක U. දැන් අපිට ඕන දැන් මෙන්න මේක Z1 සහ Z2. Z2 සහ Z2 නේ. මේක Z1 Z2 Z2 තමයි ඕන. ඒතර මෙයාගේ මෙන්න මේ කෝණය තමයි මට හොයාගන්න ඕන ගැමා. ඒතර මේක U හරි. දැන් මෙයත් හොයාගත්තා නම් හරි. එයා ගන්න පුළුවන් කොහොමද? මේ දුර U කියලා දානවා. මේ සම්පූර්ණ 2ක් මූල 5ක් Q cos alpha. එහෙනම් මෙන්න මේ දුර සම්පූර්ණ වෙන මෙතන සිට මෙතෙන්ට දුර. කවුද දෙන්නේ? 2ක් මූල 5ක් U කවුද දෙන්නේ? cos alpha. එයාගෙන් අඩු වුණා නම් හරිය නේද? U එකක්. ඒතර 2ක් මූල 5ක් Q cos alpha කලින් මුලින්ම ගානේ මුලින්ම හෙව්වේ ඒක. කවුද දෙන්නේ? 4ක් Q ආවේ. 2ක් මූල 5ක් Q cos alpha 4ක් Q ආවා. එයාගෙන් U එක අඩු වුණාම එයත් 3යි U නේ. හරි. ගානේ මුලින්ම මම හැදුවා. එයාගේ කවුද?
4යි u 4යි u ගෙන් 3යි u වෙනවා එහෙනම්. මේකත් 3ක් u. එහෙනම් බලන්න ලේසියි නෙමෙයි. මෙයා දන්නෝ. මෙයා දන්නවා. මේ සම්පූර්ණ මේ පාදේ දන්නවා මේක ලම්බකයි. බද්ධ පාදේ දන්නවා සම්මුඛ පාදේ. මම ගන්නවා tan alpha tan gamma සමානයි. කවුද එන්නේ සම්මුඛ පාදේ 3ක් u. මෙයා 3ක් u. බද්ධ පාදේ 3ක් u. එහෙනම් tan gamma සමානයි උත්තරේ වෙනවා 1ක්. ඒ කියන්නේ gamma සමානයි ගේ දංශක 45යි නේ සුළු කෝණනේ. right? ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ සුළු කෝණයක්. එහෙනම් අංශක 45යි. එනවනේ දිශාව හොයාගත්තා. දැන් අහනවා කෙටිම දුර. දිශාව හොයාගත්ත පස්සේ කෙටිම දුර අහන්නේ. ඔන්න වැඩේ හරි. හරි. මේ ටික කොහොමද තියමු? මේ ටික මකනවා. හරි. දැන් කෙටිම දුර අහන්නේ. දැන් B වල හිටියේ දැන් P නවත් Q නවත්තලා දෙන්නේ. Q ට සාපේක්ෂව තමයි ගත්තේ. Q නවත්තුවා. දැන් කෙටිම දුර අහන්නේ. පාරවච ලෙසිකල වැඩි. හරි. දැන් කෙටිම දුර අහන්නේ අපෙන්. කොහොමද කෙටිම දුර එන්නේ? අන්න දැන් මෙයා මෙහෙම තිබ්බේ අපිට ගන්න. හරි. දැන් ගඟේ එක්කෙනෙක් ගියා මේ පැත්තට. ඒතර මෙතන හිටියේනේ B ගාවනේ හිටියෝ කියන Q. දැන් Q නවත්තලා ඉන්නේ. මෙයා මේක A මේ විදියට මේක දෙසට එනවා වගේ C පැත්තට එනවා වගේ ආවට ඇත්තටම පොළොවට සාපේක්ෂව තියෙන අංශක 45යි. පොළොවට සාපේක්ෂව නෑ අතරම. කාට සාපේක්ෂද මේ? පොළොවට සාපේක්ෂව නේ. පොළොවට සාපේක්ෂව ඇවිල්ලා තියෙන බීටා කෝණයක් ගන්නතව. මේ පොළොවට සාපේක්ෂව නේ කාටද? P ට සාපේක්ෂව මේ ආවිල්ලා තියෙන්නේ. P නැවත් Q ට සාපේක්ෂව. Q නැවතිලා හිටියොත් මේ ආවිල්ලා තියෙන කාටද? අංශක 45යි මේ පැත්තට. කියන්නේ Q නැවතිලා හිටියා වගේ හිටියොත් මේ Q ට පේන්නේ මේ අංශක 45යි මේ වෙනවා වගේ. හරිද? අන්න. ඒතර මේක කෙටිම දුර මේක. ලම්බක ගෙවුවා. ඒතර මේක A වෙනවා. කවුද A sin 45. එහෙනම් කෙටිම දුර වෙන්නේ. මම කෙටිම දුර D කියලා ගන්න. කෙටිම දුර සමාන D. සමානයි කවුද එන්නේ? මේක D නම්. මේ දුර D නම්. D එනවා. A sin 45. එහෙනම් උත්තරේ එනවා කවුද? A බෙදීම මූල දෙකක්. ඕන උත්තරේ දෙකක් මූල දෙකක්. දෙක යට මූල දෙක යට දෙකක් කි. ඔන්න. හරි වෙයි මේක ලෝණ දාන්න. නැත්නම් අර උත්තරෙත් හරි. ඔක තමයි කෙටිම දුර. තැල්ලේද? එහෙනම් සරල ගානක්. ඒතර කෙටිම දුර ඇවිල්ලා මේ B නවත්තනවා. මේ Q B වල ඉන්න Q නවත්තනවා. Q බෝට්ටුව නවත්තලා. ඒ විතරක් වෙනවා. ඒකයි කියන්නේ මොකද්ද? Q ට සාපේක්ෂව අපිට ගන්න කියනවා අපි Q නවත්තුවා. Q නවත්තලා අපි ආව වෙනවා ඒවාම කෙටිම දුර අපිට ගන්න ලේසි. හරිද? එහෙනම් සරල කේස් එකක්. හරි? ඒ ත්‍රිකෝණය විසඳ ගන්න පුළුවන් නම් ඔය විදියට. හොඳයි ඈ නියම ගානක් හදන්න පුළුවන්. මේව ගැන අපි හදුවානේ ඉතින් හදුවාම හදා ගන්න පුළුවන් මේව. හරි? එතකොට මේකේ අර සාමාන්‍ය කටපාඩම් කරලා ගියපු එකට හදන්න බෑනේ. ඒකතර හිතන්න තිබ්බ ත්‍රිකෝණය ඇඳලා ත්‍රිකෝණේ හරියට ඒක විසඳන විදිය දැක්කනේ කොස් ප්‍රමේය දැමන එකපාර එනවා. දැන් ඕකේ මේ Z Z දාද ගන්න පුළුවන්. බීට දන්නවනේ. මෙයත් ඕන ගන්න පුළුවන් මේ. මේකත් තරම් වෙන Z Z මේ බා. ඒකෙත් ඔක්කොම දන්නවා. Z Z ගන්න පුළුවන් එකපාර. කවුදනේ? Z ගේ වර්ගය සමානයි කවුදනේ? මේ කෝණේ දන්නවනේ. 90 ධන බීටා. එහෙනම් අපිට බලන්න cos 90 ධන බීටා sin බීටා. sin බීටා හොයාගත්තා. sin බීටා සමානයි අපිට කීදාවේ දෙකයට මූල 13ක් නේ. කෝණේ අපිට අරගේ. හරි? ඕකේ නෝ. එතකොට අපිට මෙයා දන්නවා මේකේ xz එකක් දන්නවනේ මූල 13ක් q කියලා. එහෙනම් පාකෝපා දන්නවා. එහෙනම් අපිට මේක ගන්න පුළුවන් කවුද? u වර්ග ධන 13ක් q වර්ග ඍණ දෙකක් u මූල 13ක් u. හරි? දෙකක් abc නේ. දෙකක් bc cos sin alpha නේ. ඔව් sin beta. නැත්නම් cos 5 බෙදීම දෙක ධන beta. දැන් බලන්න මේ ඒකෙත් ඔක්කොම දානවා sin 5 දෙන බීටා කියන sin 90 ධන බීටානේ. ත්‍රිණය නේ ධන වෙනවා. මේ ත්‍රිණය ධන වෙනවනේ මෝ. එතකොට මෙතනත් ඔන්න මේ u වර්ග ධන 13ක් q වර්ග කියන්නේ කවුද? 14ක් q වර්ග වෙනවා මේ. 14ක් q වර්ග වෙනවා මෙතන ධන. එතකොට මේකේ sin 90 ධන බීටා කියන්නේ cos sin cos 90 ධන බීටා කියන්නේ sin වෙනවා. හැබැයි ඍණ දෙවෙනි වෘත්ත පාදෙන්නේ ඍණ. එතකොට ධන දෙකක් u මූල 13ක් u ගුණ කිරීම sin බීටා එන්නේ. එහෙනම් sin බීටා කියන්නේ කවුද? දෙකේ මූල 13යි. එතකොට දෙකේ මූල 13යි කියන්නේ දෙක මූල 13 කැපෙනවා. එතකොට දෙකක් q වෙනවා. ගමු 14ක් q වර්ග දෙකක් q sin බීටා කියන්නේ කවුද එතකොට? දෙකේ මූල 2 2 4යි. 4ක් q වර්ගෙන්නේ. 4ක් q වර්ගනේ. 4ක් q වර්ග එනවා. එතකොට කියන්නේ 18ක් q වර්ගෙන්නේ. 18ක් q වර්ග කියනකොට නම් මේකෙත් ගන්න පුළුවන් 9 2. එතකොට එනවා කියද 3ක් මූල 2ක් q වෙන්නේ. එතකොට මේක 3ක් මූල 2ක් වෙන්නේ. එයා ඇහුවත් දෙන්න පුළුවන්. හරිද? ඒක දාලත් වෙන කොස් ප්‍රමේය ගන්න තිබ්බා යා. ඒක අහලා නැහැ. අපි අහලා කෙටිම දුර විතරයි. හරිද? ඒකත් උන පිට සාපේක්ෂව මෙයාගේ ප්‍රවේගීය විශාලත්වය දෙන්න තිබ්බා. හරි? ඉතින් ඒක සාමාන්‍යයෙන් තීරි දන්නවනේ මේවා ගේමක් නැහැ. හරිද? හරි. එන ඉවර කරනවා.